Good morning guys. අද අපි යමු දන්සල් වඳින්න. දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක ගත්තා. එයයි මමයි යනවා. තව යාළුවෙකුමකින් ගන්න තියෙනවා. අපි කට්ටියම යමු දන්සල් වඳින්න. ඇහුණ නේද ඇඳුමක් කිරන සද්දයක්. දවස පටන් ගද්දිම සුව මොහොතේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගම පැල්ලුණා බයිසිකලේ. हाँ මොනවද? ඉරිලා මේක අස්සේ ගිහින් වෙච්ච. බහිද ඉරිලා බලන්න. චුට්ටක් නේද අබ්බි අරකේ අස්සට ගියා. මේ පොලිමක් හදන්න මම අපේ Numis nek. Numis iwar. Abi ano, bye. ඒක තමයි කමන්න ගමන. හරි. ඕක තියන් ඉන්නවා නේද? එහෙනම් සාර්ථක ලෙස පළවෙනි දන්සල වැඳ පුදා ගත්තා. දැන් අපි යමු අපේ යාළුවෝ හම්බෙන්න. බයික් එක ගත්තා ඔය වගේ තාම නෑ කියලා. නෑ පොයි මන් දාලා තිබ්බේ. පොයි උස්තෙරේ. යා කොහෙද යන්නේ? ගම්බා පැත්තට යමු. එහෙන් ගිහිල්ලා මේ මටෙන් ඔය පැත්තෙන් සතුටක් ගන්න පැත්තට යමු. ඉස්සෙල්ලා එවිට බයි. ආනේ දිනවල tahu kan aku kayak මේ ජොක්කු දාපො ජොක්කු වෙන දාලා ya ya උඹලා දෙන්නට ලැජ්ජා නම් උඹලා දෙන්නගේ මූණු පොඳ කරලා දාන්න. බලන්නේ නැහැ දාන එක. අර Sing
කොහෙද යකෝ යන්නේ කැමරා ගන්න දෙසවන් ඒ දෙසට නොයයි මේ වෙලාවේ පිළිස උසිල වෙනකනුවක් වාදනය කරනවා ඒත් මේ වෙලෙන්දන්ගේ හිත සන්තෝෂමත් කරන්ට මූසිලට බැරි වුණා එක තාලින් වයමින් මූසිල සනසන්න යනවා නොක වැයුවත් වෙලඳ පිරිස බීගන් විලසින් ඉන්නවා ඕකෙට පන්දි මූසිල රීනාවක් පසක තියා නානවා වෙලඳ මේක හරියන්නේ ඔව් දුම් යා ආවට වැඩි හරි යා මේ හරිනේ අර කන්නාඩි උඩ ඉන්න මොඩයා බය නැහැ අරුන් දෙන්න යනවා ලෝඩ් පකීරෝගේ අරුන් දෙන්න යනවා මොකද යකෝ අත්තක් පැදිලා මෙහෙම අයියෝ අපි ආව බයිකේ ෆොටෝස් ටිකක් ගන්න අපේ ඉස්කෝලේ ළඟට. අපේ ඉස්කෝලේ ගාව ලස්සනට එතන පාර තියෙනවා වෙලක් මැද්දේ. අපි ඉතින් ආවා ෆොටෝස් ටිකක් ගන්න බයික් එකේ. අපේ ඕගොල්ලොන්ට පේනවා ඇති හරිම සපෝටිව් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවට දෙහෙට මෙහෙට දුදු ෆොටෝස් ගන්නවා. බද්ද
ආ ඕ 45 50ක් වගේ. උඹත් ගනි. කර. නෑ ඉතින් නැගලා ගහපන් ඉතින් උඹ ඒක. හෙල්මට් එක දාලා දුඹ ගන්න. හෙල්මට් එක නැතුව එකක් වෙනවා. ඕ අර කන්නේ අර ඔයාට නෑ. කොහොමද? ඒ දුන්නත්? ඈ? අරුන් ඉන්නවද දන්න. කො බොනවද මු? මොනවද? මොනවද? කෝපි හොඳ. අරුන් දෙන්න ඉන්නවා. ධර්මානුශාසනාව සදහවත් පින්වතුනි නිත්‍යයෙන් ශ්‍රවණය කිරීමට ඒකාත්මික වන්න. නිර්ගය භාවයේ
වැටක් පත්තු කරා. ලොකු පහන් බෝඩ් දෙකක්. දෙන්න එක දෙන්න. Lásán go sapo. දැන් ඉතින් දවසල් ටික වැඳලා ඇතිලා අපි දැන් ගෙදරින් හදන්න. ඉතින් අපි පොඩ්ඩක් නැවතිලා කතා බහ කරලා යමු. දැන් අපි විසිර යන්න හදන්නේ. හරි. babado itu. Ada hotel yang mana? Amar deh, mana pakal? Rafael Punti Puta Adi. Lasan dah sampai lagi. Then guys, dancer lendi me day 1 completed. දැන් ආයේ day 2 තමයි තියෙන්නේ. අයි දන්නෙත් නෑ නැත්නම් දන්නෙත් නෑ. මාස දෙන්නේ නැත්තම් හෙටත් යනවා. මේකේ කැම් එකේ මයික් එක මට සෙට් කරන්න අමතක වෙලා අද දවසේම තිබ්බේ වේ මොනවා හරි වොයිස් තියනවා නම් ඒව ඇත්තේ මේ මම පස්සේ එඩිට් කරන වෙලාවේ දාපුවා. ඒ නිසා සමහරට ඒ වෙලේ අර තිබ්බ එනර්ජි එක මේ වොයිස් වල නැතුව ඇති. ඒ කියන්නේ අපි රයිඩ් කරනකොට නිකන් කතා කරන විදිහයි පස්සේ ආෆ්ටර් අපි එඩිට් කරන වෙලාවේ කතා කරන විදිය සෑහෙන වෙනස්නේ. ඒක නිසා ඉතින් පොඩ්ඩක් වෙනස් ඇති. කරන්න දෙයක් නැහැ. මට අමතක වෙලා. දැන් ඉතින් අපි ගෙදර යනවා මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක ගෙදරින් ඩ්‍රොප් කළා. දැන් අපි මේ ගෙදර යනවා. අපි නෙමෙයි මම. බුදු පිළිමයක්. මේක දර ලස්සන සල්සලා. ඔයාලගේ වලත් කොහොමද වෙසක්? දාගෙන යන්න කමෙන්ට් එක.
අද නම් රෑ කියලා වෙනසක් නැහැ. කට්ටිය ඉන්නවා පාර පුරා. අද නම් හන්දකට හොඳ ගණන්. අද ගියා අපි කිලෝමීටර් දැනට ගිහින් තියෙන 123ක්. පෙට්‍රල් ඇවරේජ් ලීටරයට 41ක් වැඩ කරලා තියෙනවා කිලෝමීටර්. මේකේ පෙන්නන විදියට මේක ගාන සෑහෙන දුරට ඇකියුරේට් මම ඉදා බැලුවා පෙට්‍රල් ෆුල් ටැංක් ගහලා ඉවරලා ඊට පස්සේ ස්විච් ගාන සෑහෙන දුරට ඇකියුරේට් පොයින්ට්ස් ගාන පොඩ්ඩක් එහෙම වෙනවා බට් සෑහෙන දුරට ඇකියුරේට් ගයිස් 123.4යි දුර ගිහිල්ලා තියෙනවා 1 2 3 4 ලස්සන තියෙනවා එහෙනම් අදට අපි ඔච්චර තමයි වීඩියෝ එක. දැන් ආය හෙට උලුවන් වුණොත් යනවා ඒ ඉතුරු දවස්වල ටිකක් වදින්න. මම දැක්කා දැනකොට ගොඩාක් තැන්වල දාලා තිබ්බා 31 කියලා දාලා තිබ්බා. අද ගිය තැන්වල මේ ඉතින් උලුවන් වුණොත් යනවා හෙට. but who knows උදේ නැගිටින්න දවල් වෙලා මම දැන් අමාරු නම් තියන්නේ මේක පොඩි එහෙම කේස් එකක් තියෙනවා හැබැයි බයික් එකේ මේ අර ට්‍රැෆික් එකේ වගේ යනකොට පොඩ්ඩක් කේස් ලස්සනයි නේ බුදු පිළිමය මේ ට්‍රැෆික් එකේ වගේ යනකොට ටිකක් අමාරුයි හැන්ඩල් කරන්නත් අමාරුයි බයික් එක ටිකක් නිකන් බරයි අතට සෑහෙන ඒකත් එහෙමයි මේ අනිත් එක අර හරවන්න ඕනේ පුළුවන් රේඩියස් එකත් සෑහෙන අඩුයි. ඒ කියන්නේ අර එහෙට මෙහෙට මේ දාන්න ගියාම අමාරුයි මේ ට්‍රැෆික් එකේම. ඉතින් එතකොට ටිකක් ඇඟටත් තමයි ඇඟට කියන අත් දෙකට අමාරුයි මේ අර කොහේ යනවද මන් දන්නේ. ඔඩියෝ වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඕහෝ යන්නේ. ගොඩක් කලාවට. මේ එහෙම යනකොට ඉතින් අර අත්වලට අමාරුයි මේ ගොඩක් දුරට. හැබැයි අර මගේ 135 එක තරම් කොන්දර දෙන කේස් එකක් නැහැ. බට් අත්වලට පොඩ්ඩක් කේස්. ඒකට වැඩිය. මම පොඩි කේස් එකක් තියෙනවා සමහරට ඉතින් දැන් අරගෙන තාම මාසේ නෝක සමහරට හරියන්නත් පුළුවන්. පොඩි දුරන්නේ දවස් ගානම යන්න ඔෆිස් එකට. ඒක නිසා ඉතින් හොරු වෙන්න ටයිම් එකක් නැහැ. හැබැයි මම හිතනවා දුර යනකොට නම් ලෝකේස් නැතිද කියලා. but who knows. කොහොම හරි එහෙනම් අන්තිමට අපි ගෙදරට ආවා. දැන් එහෙනම් ඉවරයි අදට අපේ vlog එක. අපි එහෙනම් තව vlog එකකින් හම්බෙමු. See you guys in next vlog.